ඉතින් මෙතනදී බොබී කියනවා ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් ඉටු කරන්නේ නැතුව රැලිවලට සහභාගී වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙතනදී මේ කට්ටිය අතර රණ්ඩුවක් යනවා. ලිලිත් හොඳටම බය වෙලා ඉන්නේ. ඉතින් ඊළඟ දවසේ ලිලීගේ අම්මයි තාත්තයි එනවා ජයගේ වෙඩින් එකට සහභාගී වෙන්න. ඉතින් බොබී ලිලී යනවා යාලා ගන්න ස්ටේෂන් එකට. ඉතින් යන අතරමඟදී ලිලී බොබීට කියනවා මගේ අයියත් මැරුණේ ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණයක් අතරතුර කියලා. ඒ වගේම ලිලී කියනවා ඔයා මේ වයින් ඈත් වෙන්න කියලා. ඉතින් දැන් ලිලීගේ අම්මයි තාත්තයි එනවා. ඉතින් බොබී මේ දෙරට හොඳින් සලකනව දැකලා ලිලී අහනවා ජයගෙන් පස්සේ මට කැමැත්තක් හිතුණද කියලා. ලිලීට තේරිලා බොබීට කැමැත්තෙන් ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ජයගේ වෙඩින් එක පැවැත්වෙනවා. කොහොම වුණත් බොබීගේ හිතේ තියෙන්නෙම ලිලී ගාව. ඉතින් ලිලී තනියම හම්බුණු වෙලාවකදී බොබී කියනවා ලිලීට මම ඔයාලට ආදරේ කියලා. ඉතින් මෙතනදී ලිලී කියනවා දවස් 10කින් ඔයා කොහොමද මට ආදරේ කරේ කියලා. ඒ වගේම මං ආයේ ගෙදර ගියාට පස්සේ දෙන්නගේම ජීවිතේ වෙනස් වෙනව නේද කියලා. ඉතින් මෙතනදී ලිලීට යන්න දුන්නේ නැති වුණාම ලිලී කියනවා ඔයත් එක්ක ගෙවුම් මේ දවස් ටිකේ මේක තමයි අමිහිරිම මතකේ කියලා ලිලී එතනින් යනවා.